අද අපි යනවා රිවර්ස්ටන්. තාත්තද වීඩියෝ එක මොනවද වෙයිද? සුපිරියක් වෙයිනේ. රත්තරනින් සෑදිලා කිත්තල මල් පීදිලා ඉන්න බෑ ගයිස් හරියට මාර සීතලයි. රත්තරනින් සෑදිලා කිත්තල මල් පීදිලා සාරයි සාරයියා සාරයි සාරයි අපිට පිටිපස්සෙනුත් වාහන දෙකක් වගේ එනවා. ඔන්න ඉතින් වෙනද වගේම ට්‍රවල් විද්‍යානෙත් සොබා දහමෙන් ඔබ්බට අලුත් වීඩියෝ එකක් ඔයාලට අරගෙන ආවා. අද ඉතින් යන්නේ මම ජීවිතේටවත් ගිහිල්ලා නැතුව තිබුණු රිවර්ස්ටන් පැත්තට. මම ඉතින් පරිසරයේ සුන්දරත්වයේ විඳගෙන ලස්සනට ට්‍රිප් එක එන්ජොයි කරගෙන ගියා. දඹුල්ල පාස් වෙනවත් වගේම තියෙන තේක්ක කැලේ බඩේරිංගු කඩේකින් බඩේරිංගු වල රස බලන්න අමතක කරෙත් නැහැ. ඉතින් දැන් තියෙන්නේ මේ බඩේරිංගු වල රස විඳින්න. මේ මම ඔයාගේ අක්කා නේද? A few moments later. රත්තොට පල්ලේ ගම පාර කියන්නේ මේකද? වෙස්ටර්න් පාරේ අපි යන ගමන් ඉන්නේ හොඳටම වහිනවා. මේ සෑහෙනට වහිනවා. මේ මොකද ඔයාලට කියන්න හිතෙන්නේ දැන් වැස්ස ගැන? හරිම පජාතයි. හරිම පජාතයි. අපේ අම්මගෙන් අහලා බලමු කොහොමද කියලා. කොහොමද? මොකද හිතෙන්නේ? මම ආසයි මේ වගේ පැති වලට කොහොමද වහිනවනේ. අපේ තාත්තගෙන් අහලා බලමු හොඳ උත්තරේ. කියලා බලන්න මොකද හිතෙන්නේ? ඉතින් මට පිස්සු ඇදිලා ඉන්නේ පාර වැරදිලා අපේ අත්තම්මා ඉන්නවා. වෙරි සුපිරි. රට පාර වැරදුනා. පාර අත්‍තරම කියන්නේ මෙහෙමයි. හරිද අපිට දැන් මේ අපේ අක්කගේ යාළුවා යුත්මි ඉතින් එයා යුත්මි අක්කා කොහොම හරි අපිට මේ ලොකේෂන් දාලා තිබ්බා. එයාට සිග්නල් නෑ රිවර්ස්ටන් වලට. ඉතින් සිග්නල් නෑනේ කොහොමද? එතකොට මේ හරියට පෙන්වන්නේ නෑ අපිට. දැන් ආපහු හැරවුවා දෙපාරක් හරවලා දැන් මේ ආපහු මේ කෙලින්ම අපි රිවර්ස්ටන් පාරේ යනවා. අපි බලමු මේ සෑහෙනට වහිනවා මොනවා හිතන්නේ නැහැ සීතලට. ගයිස් ඔයාලට හරියටම කිව්වොත් දැන් හොඳටම වහිනවා මේ වාහන එනවා. ඉතින් දැන් අපිට පිටිපස්සෙනුත් වාහන දෙකක් වගේ එනවා. ඉස්සරහිනුත් එනවා. මේ ඉස්සරහින් දාන්න ටිකක් පුළුවන්. ඉතින් ගයිස් හොඳටම වහිනවා දැන්. හරිද? සෑහෙනට වහිනවා. මේ ලස්සන පැත්ත පේනවනේ. රිවර්ස්ටන්. ඉතින් මේ හොඳටම වහිනවා දැන් අපි ෂටර් ගොස්ස ගමු. මේ
ගයිස් නාන තැනට වෙලා ඉන්නේ. එන්නකෝ A few moments later. ඉන්න බෑ ගයිස් හරියට මාර සීතලයි. දන්නවනේ ඉතින් රෙස්ටෝරන්ට් පැත්තෙන් එන කූඩැල්ල ඉන්නවා හරියද? කූඩැල්ල ඉන්නවා දැන් අපි ආව කාය ගලකට. come on. හායි කියන්න. හායි. vlog එකට හායි කියන්න. Oh,